මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මට වෙච්ච පොඩි අකරතැබ්බියක් තමයි මේ මම කියන්න හදන්නේ. මේ මගේ බබාගේ බර කිරණ කාඩ් එක බලන්නකෝ. මගේ චූටි පැටියා කොහොම හරි බර හොඳට තියන් ආපු මම එක පාරටම මාස 3ක් එකම බර වෙලා බර අඩුම වෙලා ගිහිල්ලා තියෙනවා. තවත් මේ විදිහට තව මාසයක් තිබ්බොත් බබාගේ බර තැඹිලි පාට එකට වැටෙනවා. ඉතින් මම දැන් කොහොම හරි මගේ බබාගේ බර උඩට ගන්න තමයි මම මේ හදන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම බබා මාස 3ක්ම සනීප නැතුව හිටියා. ඒ වගේම තමයි මමත් මාස 3ක්ම ගොඩක් අසනීප වෙලා හිටියා. ඒක නිසා තමයි බබාගේ බර මේ විදිහට එකපාරටම බැස්සේ. ගොඩක් අම්මලා මේ විදිහට බබාගේ බර අඩු වුණාම එයාලා ගොඩක් මානසිකව වැටෙනවා. මම මේ එයාලටයි මේ කියන්නේ මානසිකව වැටෙන්නේ නැතුව අපි කොහොම හරි හරියට බබාගේ කෑම ටික බර වැඩි වෙන විදිහට හදාගෙන එයාලට ඒ කෑම ටිකත් කොහොම හරි කවාගෙන අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ බබාට ඒ කෑම ටික කවා ගන්න කොහොම හරි. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න මං හදන කෑම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එතකොට ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා දීලා බබාගේ බර වැඩි කරගන්න. දැන් බර කිරන් ඇවිල්ලා සති 2ක් විතර වෙනවා. මම දැන් එයාගේ බර ග්‍රෑම් 400කින් විතර වැඩි කරගෙන තියෙනවා. එයාගේ බර මම ගෙදර තමයි කිරුවේ. ඉතින් මං කැමති ඔයාලත් එක්ක මංගේ බබාට හදන කෑම ෂෙයා කරගන්න. මම මේ බබාට කෑම දෙන විදිහ chart එකකුත් හදලායි තියෙන්නේ. මගේ බබාට දැන් අවුරුද්දයි මාස 5ක් වෙනවා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට බබාගේ බර මේ විදිහට කෑම හදලා දීලා කොහොම හරි අපේ බබාගේ බර වැඩි කරගමු. මේක මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අම්මලාට මොටිවේෂන් එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එනවා බබාට මොනවද හදන කෑම වර්ග, කොහොමද හදන chart එක හදාගන්නේ ඒවා. ඒක නිසා මගේ channel එක subscribe කරලා හැමෝම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.